ආයිබෝන් යාළුවනේ, අපි මේ ඇවිල්ලා ඉන්නේ විල්පත්තු වන උද්‍යානයේ ඇති පණික්විල සංචාරක නිවාසයටයි. මේකේ එක් පුද්ගලයෙක් සඳහා සිටිය හැකි උපරිම දවස් ගාන වන්නේ දවස් 3කි. මේකේ සිටිය හැකි උපරිම සංඛ්‍යාව වන්නේ 10 දෙනෙකි. සාමාන්‍යයෙන් මාසයක් ගත්තොත් එහෙම මේකේ දවස් 30න් වගේ බුකින් තියෙනවා. මේ බංගලාවේ කාමර දෙකක් තියෙනවා. එළියේ ඇඳවල් 8ක් තියෙනවා. තුරු දෙක තියෙන්නේ කාමර දෙකේ දෙකක් තියෙනවා. එතකොට 10යි. බාත්රූම් දෙකක් තියෙනවා. ඒ වගේම පණික්විල බංගලාවටත් සත්තු සෑහෙන්ට එනවා. මුවා ගූණා එතන ඉස්සරහා තියෙන ගාවට එනවා අලියා. එතකොට බූ එකක් තියෙන්නේ. ඇත්තටම මාරම ලස්සන තැන. මං ගියපු සංචාර බංගලාවල හොඳම බංගලාවක් තමයි පණික්විල කියන්නේ. ඉතින් එහා පැත්තට එනවා ටුවරිස්ට්ලා හැම උදේට හවසට ෆොටෝස් වලට. විල්පත්තුව කියන්නේ මාරම වනාන්තරයක්. අනිත් බංගලාවල වගේම කොට්ටැවුර බෙඩ්ෂීට් වනජීවි දෙපාර්තමේන්තුව මගින් අපිට ලබා දෙනවා. විල්පත්තුව වන උද්‍යානය ලංකාවේ ඇති විශාලතම වන උද්‍යානය. මේ බංගලෝවේ සිග්නල් තියෙන්නේ ඉස්සරහා ඔය බංගුවක් ගහලා තියෙන ගහ ගාවට. හැබැයි සිග්නල් තියෙන්නේ ඩයලොග් වලට විතරයි. ඒත් 4G වැඩ කරන්නේ පොඩි ෆෝන් වලට තමයි සිග්නල් අහුවෙන්නේ. අපි දවස් දෙකක් පණික්විල බංගලාවේ හිටියා. ඊට අමතරව සෆාරි දෙකක් අපි ගියා. දවස් දෙකේම ඇත්තටම ගොඩක් සක්කෝ දැක ගන්න හම්බුණා. අපි පළවෙනි දවසේ සෆාරියේ අපිට සෙට් වුණා ලෙපඩ්. ඇත්තටම මාර කල එකක් තියෙන. අපි සෆාරියේදී තා ගොඩාක් දුරකින් විශාල සතුන් ප්‍රමාණයක් දැක ගැනීමට හැකි වුණා. පණික්විල සංචාරක බංගලාවට අමතරව සංචාරක බංගලා 7ක් ඇත. ඒ වගේම දිව්‍යයන් විශාල ප්‍රමාණයක් සිටින වනෝද්‍යානය තමයි විල්පත්තුව කියන්නේ. විල්පත්තුව වනෝද්‍යානයේ විශාල සත්තුන් පිරිසක් සිටින වනෝද්‍යානය.